මොකද කෙල්ල මේ කොණ්ඩේ අවුල් කරගෙන 33000 කණුවක් කිස් කළා වගේ දුමත් දානවා. අපේ මිනිස්සුන්ට තියෙන ඊර්ෂ්‍යාව අම්මේ. මං ලොකු ගාණක් දීලා කොණ්ඩේ කපලා කල එකක් දාගෙන ගියාට කාටවත් පේන්නේ නැහැ. කවුරුත් මම ගණන් ගන්නෑ. ඇයි දැන් මොකද උනේ? හායි ගොඩ කාලෙකින් ලෝෂි කොහොමද? අනේ ඌවනේ බැඳලා පස්සේ සෙට් වෙන්න බැරි වුණානේ. මගේ වෙනසක් එහෙම පේනවද? බඩ පොඩ්ඩක් වැඩි වෙලා වගේනේ. බඩ මේ දවස්වල හරි රස්නේ නේද අනේ. ඔකට හොඳ තෙලක් නම් තියෙනවා. මොකටද? ඔය උකුණෝ ප්‍රශ්නේද අපේ නංගිට තිබ්බා. ඔයා කියන්නේ හැම වෙලේම ඔළුව අල්ලනවයි මෙහෙම කසනවයි. උකුණෝ? ඔව්. කවුරු නුඹ ගැන මොනවා කිව්වත් දන්නේ නුඹ ගැන නුඹම විතරයි. මේ බොඩ්ලු පාර මෙහෙම ඇවිදගෙන යනකොට මමට හැරෙන්න තියෙනවා. මේ හැරෙනකම තියෙන පළවෙනි ගෙදර තමයි අපේ ගෙදර. තට්ටු තුනේ ගෙදර. හරි. ඔයා මම පාර පෙන්නද්දි මුකුත් දැක්කේ නෑ. දැක්කා. චුට්නානික මාළි. චුටි මාර ලස්සනයි ඒක. කොහෙන්ද ගත්තේ? ස්වර්ණ මහල්ලකින් අනේ දැන් අලුත්ම ඩිසයින්ස් වලට 50% ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා. ඒක නෙමෙයි රන්දේ. මගේ කාර් එක ඇක්සිඩන්ට් වුණානේ. මම මෙහෙම ඩ්‍රයිව් කරගෙන යනකොට එක පාට ගෝල් ටුක් එකක් දැම්මා. මගේ බෆර් එකේ යප්පුණානේ අනේ. මේ අල්තිමුකුත් එහෙම දැක්කේ නෑ. දැක